රත්තරන් මෙච්චර ගණන් ගියේයි. මේ රත්තරන් ගන්න හොඳම වෙලාවද? දිගටම රැඳී ඉන්න මේ දෙකට මම උත්තර දෙනවා. ලෝක වෙළඳපොලේ රත්තරන් මිල තීරණය කරන්නේ ට්‍රෝයි අවුන්ස් එකකින්. ඒක ග්‍රෑම් 31ක් වෙනවා. සාමාන්‍ය අවුන්සයක් ග්‍රෑම් 28යිනේ. ඊට වඩා ටිකක් වැඩි. 2025 ජනවාරි වල ට්‍රෝයි අවුන්ස් එක රත්තරන් මිල වුණේ ඩොලර් 2600ක්. නමුත් ඔක්තෝබර් වෙද්දී ඒක ඩොලර් 4000ක් පහු කරලා ගියා. අද දවසේ ඒක ඩොලර් 4020ක් වගේ ගාණක්. එතකොට මේක 150කටත් වඩා වැඩි වුණා. එහෙම වෙන්න හේතුව මොකක්ද? අපි දන්නවා ඕනම බඩුවක මිල තීරණය වෙන ප්‍රධානම සාධකේ ඩිමාන්ඩ් එක. ඉල්ලුම. ඉතින් රත්තරන් වලට ලැබිච්ච අධික ඉල්ලුම තමයි මේ මිල ගණන් ඉහළ යන්න ප්‍රධානම හේතුව. ඉතින් අපි ලංකාව පැත්තට හැල්ල බැලුවොත් අපි මනින්නේ පවුම් වලින්නේ. රත්තරන් පවුමක් කියන්නේ ග්‍රෑම් 8ක්. එතකොට ට්‍රෝයි අවුන්සයක් 31යි නම් ග්‍රෑම් පවුමක් කියන්නේ එකෙන් 4න් එකක් වගේ ගානක්. එතකොට අපේ රත්තරන් පවුමක සාමාන්‍ය වටිනාකම ඩොලර් 1000ට වඩා චුට්ටක් වැඩි. ඩොලර් එකක් කියන්නේ රුපියල් 304ක් කියලා අද දවසේ විනිමය අනුපාතයට බැලුවොත් ඒක ලක්ෂ 3ට වඩා පොඩි ගාණක් වැඩි. මේක හරියට මැච් වෙනවා අද දවසේ ශ්‍රී ලංකා මහා බැංකුව නිකුත් කරපු රත්තරන් මිල අනුපාතත් එක්ක. ඒ අනුපාත වලට අනුව කැරට් 22 පවුමක මිල වෙන්නේ 3,10,000ක් රුපියල් වලින්. ඒ වගේම කැරට් 24ක පවුමක මිල වෙනවා 3,38,000ක්. රත්තරන් වලට ඉල්ලුම වැඩි වෙන්න ප්‍රධානම කාරණා තුනක් බලපෑවා. අංක 1 ඇමරිකන් ඩොලර් එකේ අවප්‍රමාණය නැත්නම් ඩිප්‍රීසියේෂන් එක. සාමාන්‍යයෙන් ඇමරිකන් ඩොලර් එක US ඩොලර් එක සලකන්නේ සේෆ් හේවන් එකක් විදියට. සිංහලෙන් කිව්වොත් සුරක්ෂිත ආයෝජනයක්. ඉතින් US ඩොලර් එකේ වැලියු එක අඩු වෙද්දී ආයෝජකයෝ යොමු වෙනවා එයාලගේ මුදල් රත්තරන් වලට හරවන්න. මොකද ගෝල්ඩ් කියන්නේ සේෆ් හේවන් එකක් නිසා. ඔයාලා හිතුවොත් රත්තරන් මිලදී ගන්න අය මිලදී ගන්න ජුවලරිස්, නෙක්ලස්, එහෙම නැත්නම් බ්‍රේස්ලට් වගේ දේවල් කියලා ඒක ඇත්ත නෙමෙයි. විශාල ආයෝජකයෝ ඇත්තම කිව්වොත් එයාලා මිලදී ගන්න රත්තරන් ඇහෙන් දකින්නවත් අතින් අල්ලන්නවත් නැහැ. ඒගොල්ලෝ මිලදී ගන්නේ ETF විදිහට ස්ටොක් මාකට් එක කරා. ඒවා ඉලෙක්ට්‍රොනිකලි ඩිජිටල් ඉන්වෙස්ට්මන්ට්ස්. ඉතින් මේ අය එයාලගේ ඉන්වෙස්ට්මන්ට්ස් වැඩි කරාට පස්සේ ඩිමාන්ඩ් එක විශාල වශයෙන් ඉහළ ගියා.